Hi guys, ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද මම අරගෙන ආවේ ඔයාලා ආසම විදිහේ ස්ටඩි vlog එකක්. ඉතින් අපි යමු වීඩියෝ එක ඉස්සරහට. වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා බලන්න. ඉතින් අද මං වීඩියෝ එකෙන් ගොඩාක්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් O level වලට තව පොඩි දවසක් නේ තියෙන්නේ. ඉතින් O levels කරන අයත් මගේ vlogs බලනවනේ. ඉතින් O level කරන අයට එතකොට තව අනිත් වෙන ස්ටඩීස් කරන අයට ගොඩාක්ම වැදගත් ස්ටඩි ටිප්ස් ටිකක් අරගෙන තමයි අද මම ආවේ. ඉතින් අපි යමු මොනවද කියලා බලන්න. අපි හිතන්නකෝ දැන් පාඩම් කරද්දී කම්මැලිකමට මොකද කරන්න කියලා. මම එක ටිප් එකක් දෙන්නම්. පාඩම් කරන වෙලාවට ඔයාලට පුළුවන් හොඳට වතුර බොන්න. එතකොට පාඩම් කරන වෙලාවට චොක්ලට් වගේ දේවල් ගන්න තප්පරෙන් තප්පරේ නෙවෙයි. අර පාඩම් කරන අතරතුර ඔයාලට ඔයාලට පුළුවන් ඒකව තියාගෙන කන්න. එතකොට ඔයාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්න පුළුවන්. ඒකේ මනසේ කියන්නේ අපේ හිත එක තැනක තියාගෙන ඒ විදිහට ගත කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ටිප් එක විදිහට කොෆි බොන්න. එතකොට රෑට පාඩම් කරද්දි කොෆි එකක් හදාගෙන බීවහම ඒකේ තියෙන කැෆේන් වලට නිදිමත යනවා. ඉතින් කම්මැලිකම එතකොට නිකම්ම අඩු වෙලා යනවා. ඉතින් ඔයාලා මං හිතනවා මම කලින් වීඩියෝස් වලත් මේවා ගැන කියලා තියෙනවා. ඉතින් දැන් O level exam එක ළඟයිනේ ගොඩක්. ඒ නිසා exam එක ස්ට්‍රෙස් වෙලා වගේ නම් ඉන්නේ. ඔයාලට පුළුවන් මේ ටිප්ස් ටික මේ මාසෙකුත් නැති තරම්නේ මේ දවස් ටිකේ ෆලෝ අප් කරන්න. ඉතින් ඊට පස්සේ මම ඔයාලට හතරවෙනි ටිප් එක විදියට දෙන්නම්. තුන්වෙනි ටිප් එක විදියට දෙන්නම්. ඔයාට තනියෙන් හදාගත්තු වාක්‍යයක් තියාගන්න. ඒ කියන්නේ ඒක දැන් අපි හිතන්න ඔයාට ඔයා ගැන මොරාල් එකක් තියෙනවා. ඒ මොරාල් එක අප් වෙන විදිහට ඔයාගේම වාක්‍යයක් හදාගන්න. ඒ කියන්නේ මොරාල් එකක් එන විදිහට තමයි අපි ඒ වාක්‍ය හදාගන්න ඕනේ. හරියට මට බැරි නැහැ මට පුළුවන්. මේ කට්ට මට කන්න පුළුවන්. මම දෙනවා වගේ වාක්‍යයක්. අර මට බැරි නැහැ මට පුළුවන් කියනවට වැඩිය මට අනිවාර්යයෙන්ම පුළුවන් කියන එක ගොඩාක් ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මේ විදිහේ වාක්‍යයක් තියාගන්න හැම වෙලාවෙම ඒක කියව ඉන්න පුළුවන්. එතකොට ඉබේම ඔයාගේ මනස වැඩ කරන්න හැදෙනවා. ඊට පස්සේ ඔයා මේ දැන් ඉඳලා මේ වැඩ ටික කරන්න ගන්නකෝ. එතකොට ඔයාලට පුළුවන් පුංචිම හරි විදියට ඔයාලගේ ටාගට් එක ඒ කියන්නේ ඔයාලා හිතන් ඉන්න විදිහම රිසල්ට් එකක් එන්නේ නැහැ මේ දවස් ටික පාඩම් කරා කියලා. ඔයාලට පුළුවන් තරමක් දුරට හරි ඔයාලගේ රිසල්ට් එක මේ තියෙනවටත් වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් හොඳ පෝෂදායකයක් ගන්න. එතකොට ඔයාලා දැන් ඔය බූට් සින්දු අර එහෙම ආනවා නම් ඒකෙන් වෙන්නේ ඔයාගේ හැඟීම් ඇවිස්සෙනවනේ. ඔයාව අතීතයකට ඇදගෙන යනවා වගේ දෙයක් තමයි වෙන්නේ. ඉතින් මේ දේවල් අයින් කරලා දාන්න. එතකොට මම තව ටිප් එකක් ඔයාලට දෙන්නම්. අනිවාර්යයෙන්ම මේ දේ උදේ නැගිටපුවාම කරන්න. ඔයා උදේ නැගිටපු ගමන්ම ඇඳේ ඉඳගෙනම හිතන්න අද දවස ජයග්‍රාහී දවසක්. අද දවස තමයි මට මගේ ජීවිතේ ලැබුණු හොඳම දවස. ඉතින් මෙන්න මේ විදිහට කියලා දවස පටන් ගන්නකො. ඔයාලට ඇත්තටම මේ දවස සුබ වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට කියලා දවස පටන් ගන්න. ඇත්තටම ඔයාලගේ දවස සුබ වෙනවා. කියන්නේ මම කරන නිසා තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් අපි බලමු ඔයාලට මේ ලැබිලා තියෙන පුංචි දවස් ටිකත් පාඩම් කරන්න බෑ වගේ කියලා හිතනවා නම් ඔයාලා හිතන්න එක්සෑම් එකේ රිසල්ට් ආවට පස්සේ මට මොනවද වෙන්නේ, මම මොනවද ඉස්සරහට කරන්නේ, මගේ අනාගතය කොහොම වෙයිද, මෙන්න මේ දේවල් හිතන්නකෝ. එතකොට අම්මා තාත්තට මොනවද මං කියන්නේ, අම්මා තාත්තගෙන් අහන දේවල් වලට මම මොනවද කියන්නේ, මෙන්න මේ දේවල් හිතන්න. එතකොට ඔයාලට ඉබේම පාඩම් කරන්න ඒක
ඇත්තටම ශක්තියක් වෙනවා. ඉතින් මේ ඉගෙන ගන්න තියෙන කාලේ අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපිට ආයෙ ඉගෙන ගන්න කාලයක් එන්නේ නැහැනේ. හැමදාම ඉගෙන ගන්න කාලයක් එන්නේ නැහැ. පොත්පත් එක්ක ඇලිලා ගැලිලා පාඩම් කරන්න කාලයක් එන්නේ නැහැනේ. ඉතින් මේ ඉගෙන ගන්න තියෙන කාලේ අනිවාර්යෙන්ම හොඳට ඉගෙනගෙන හොඳ තැනකට, ඒ කියන්නේ හොඳ ජොබ් එකක් කරන්න හරි, හොඳ බිස්නස් එකක් පටන් ගන්න හරි, මේ වගේ තැනකට අනිවාර්යෙන්ම යන්න ඕනේ. ඉතින් මගේ මේ channel එකේ ඉන්න පාඩම් කරන්න ආස, ඉගෙන ගන්න ආස නංගිලා මල්ලිලානේ ඉන්නේ. ඉතින් එයාලට තමයි මේ පුංචි ටිප්ස් ටික මම අරගෙන ආවේ. තවත් ඉස්සරහට ලස්සන ස්ටඩි ව්ලොග්ස් අරගෙන එන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගුටාරියක් වැදගත් වුණා නම් ෂෙයා කරන්න. එතකොට ඔයාලගේ යාළුවන්ට අනිවාර්යෙන්ම බලන්න දාන්න. මොනවාරි ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් පහලින් ලස්සන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මං ආසම ඉතින් ඔයාලගේ ලස්සන කමෙන්ට්ස් කියවන්න තමයි. ඉතින් මම දැන් දිගටම channel එකේ වීඩියෝස් කන්ටිනියු කරගෙන යනවා. ඉතින් ඔයාලත් මාත් එක්ක කලින් එකතු වෙලා හිටියා වගේම එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද තමයි second day එකේ first lectures day එක. ඉතින් මෙන්න මේ විදිහට තවත් ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට මං ගෙන් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා.